CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් සම්මා බුදුදහමට අනුව අපි තනි වෙලා කියලා හැඟෙනවා නම් තනි වෙලා කියලා හැඟෙන්නෙම බාහිර පුද්ගලයන් නොමැතිකම නිසා නෙවෙයි. හුදෙක්ම එය අපේ සිතෙහි ඇතිවන මානසික තත්වයක්. තනිවීම කියන එක අපේ හිතට දැනෙන්නේ අපි බාහිර ලෝකයෙන් අපි කැමති දේ අපේක්ෂා කරන නිසා. ඒ අපේක්ෂාවල් ඉෂ්ට නොවන තැනක අපේ හිතට හරි තනිකමක් පාළුවක් දැනෙනවා. බාහිර ලෝකෙන් බලාපොරොත්තු වීම වැඩි වෙන තරමට අපේ හිතට එන තනිකම පීඩනය වැඩි. ඒ නිසා අපි පුළුවන් තරම් මහන්සි ගන්න ඕන බාහිර ලෝකෙන් බලාපොරොත්තු වන මට්ටම අඩු කරගන්න. තනිකම කියන එක දැනෙනකොට ඒ තනිකම කියන එක අපිට පුළුවන් කායික විවේකයකට හදාගන්න. ඔබ හිතනවා නම් මම දැන් තනි වෙලා මට කවුරුත් නැහැ කියලා අපි ඔබට යෝජනා කරනවා. ඒ වෙලාවම ඔබේ කායික විවේකයකට හදාගන්න. පුළුවන් වෙලාවකට හැම වෙලාවකම ආගමික වතපිළිවෙතක යෙදෙන්න. ඒ ආගමික වතපිළිවෙත ඇතුලේ පවා ඔබට ඔබේ මානසික නිදහස හදාගන්න පුළුවන්. ඔබ දන්නවද මුලින් අමිහිරි අත්දැකීමක් වුණත් ඔබ හිත ශක්තිමත් කරගෙන මුහුණ දෙන්න ගත්තොත් ඔබ මේ ලෝකේ වඩාත්ම ප්‍රිය කරන්නේ බැඳීම් අඩු ජීවිතයකට. ඔබ මේ ලෝකේ වඩාත්ම කැමති වෙන්නේ ඔබේම මානසික නිදහසකට. කොතරම් දේවල් තිබුණත් මානසික නිදහස නැත්තම් ඒ කිසිවකින් වටිනාකමක් නැහැ. ඒ නිසා ඔබේ මානසික නිදහස, කායික නිදහස පුළුවන් තරම් හදාගෙන ඔබ ඔබේ සිතින් තනි නොවීමට හැම තිස්සෙම වග බලා ගන්න. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.